hello guys ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අදත් ගහන්න යන්නේ සුපිරි mobile horror game එකක්. මේකේ නම තමයි The Walking Zombie 2 කියලා කියන්නේ. අපි game එකට කියලා බලමු game එක මොන වගේද සුපිරිද බයි හිතනවාද කියලා. හරිද? ගිහින් බලමු. ඉතින් ගේම් එක පටන් ගන්නවා මෙන්න මෙහෙම. මේකේ ෆුල් ස්ටෝරිය තනිකරම දැන් ෆිල්ම් එකක් වගේ තමයි. සුපිරිම ගේම් එක. ඔයගොල්ලෝ ගහලා බලන්න මේක Play Store එකේ වෙන්නේ MB 100 ගාණක් හරි 80 ගාණක් හරි මතක විදියට. සුපිරිම zombie ගේම් එක. හරි ඉතින් guys මේකේ මේ අපේ නම දෙන්න තියෙනවා. ඉතින් දෙමු අපේ නම. පොඩේ අපි මෙන්න මේ විදිහට නම දෙමු. සානුක මම guys මේ YouTube channel එකේ නම තව ටික දවසකින් වෙනස් කරනවා. පස්සේ ඒක වෙනස් කරනවා. මට මේ නම හරි නෑ වගේ තේරුණ හින්දා ටිකක් කෙටි කරලා ලස්සනට වෙනස් කරලා දාන්නම්. මගේ නමම කැලලක් තියෙනවා එකේ. හරි ඕකේ දෙමු. මේකේ ස්ටෝරි එක තමයි මේ අතන ළමයෙක් හම්බෙන්නේ ඉඳියා නේද ගෑනු කෙනෙක්. අන්නේ ගෑනු කෙනාට වෛරස් එක හැදිලා තින්නේ. ඔය ඉන්නේ. දැන් ළමයාට හැදිලා නෑ. ඒ ළමයාව ගත්තට පස්සේ මෙයා සම්පූර්ණයෙන් සෝම් කෙනෙක් වෙනවා. ඒක තමයි උනේ. දැන් අර ගත්ත උදව් කරපු දෙන්නවත් කෑවා. අපිට තියෙන්නේ මේ ළමයාව ආරක්ෂා කරගන්න. දැන් මේක වෙන්නන පොඩි ටියුටෝරියල් එක. aim area එක තියෙන්නේ දකුණු පැත්තේ. mouse නේ move area එක තියෙන්නේ වම් පැත්තේ. හරි. මෙන්න guys මෙතන තියෙනව නේද පොඩි මේක. අන්න එතෙන්ට ගියාට පස්සේ හරි අපු ඒක වැරදුනා. එතෙන්ට ගියාට පස්සේ හරි සිම්පල් වැඩේ. ඒකටම දෙකේ හදලා තියෙන්නේ. ප්‍රශ්නයක් guys. අපේ මොහොන් ඉන්නේ රතන පොඩි කින්දියා නේද? ඌ කන්න තිබ්බනේ. දැන් යන්න පොඩි එකව ගන්න. ඌ නිකන් නටනවා වගේ දඟලන. ගත්තා. ඒකත් ගැතනියා හරියට කොළ කැල්ලක් ගන්නවා වගේ මෙව තිබ්බ. එහෙම guys කරනවද guys මේ වගේ පොඩි ළමයෙක්ට කොළ කැල්ලක් ගන්නවා වගේ? හරි මේ මෙතෙන්ට දාන්නලු මෙයාව. ඒකත් තිබ්බා නෙවෙයි දමලා කැහුවා. හරි guys ඔන්න මැෂින් ගන් එකක් හම්බුණා. මැෂින් ගන් එකක්ද මිනි ගන් එකක්ද මන්ද මේකට කියන්නේ. දන්නේ නැහැ guys හරියට. අතෙන්ට මෙයන් නැත්තම් ඉල්ලන් කන්න තමයි වෙන්නේ. ටග්ගාලයන් මෙතෙන්ට ගත්තට පස්සේ පට්ට ලේසි මේගලන්ට ගහන්න. ගේම් එකක් හැටියට මොබයිල් එකේ ග්‍රැෆික් චුට්ටක් හොඳයි. චුට්ටන්නේ හොඳයි. ස්ටෝරි ගේම් එකක් හැටියට මම කියන්නේ guys. තව තියෙනවනේ නිකන් ෂූටින් විතර. ඒවට ග්‍රැෆික් හොඳයි. හරි guys ඉතින් අතර පොඩි කැලලක් කට් වෙන්නේ නැති එක පොඩි අවුලක්. ඉතින් දැන් ඔන්න ගත්තා. අතන එක්කෙනා ගියේ මෙතන. මේගොල්ලෝගේ නම් තමයි මෙතන පෙන්නන්නේ ඒකයි. මේ මෙතන ඉන්න ආදී අර අපිව බේරගත්තේ. එල්ඩ. අපිව බේරගත්ත නේද? I කියන්නේ අපි කලින් ප්ලේ කරපු කැරක්ටර් එක. අන්නේ තමයි ඊයේ. අර ළමයා බේරගත්තේ යන්නේ. මේ ඉන්නේ ළමයා.
අන මේනේ රෝස්ටර් කියලා කුකුලේ නිකන් මුගේ ජොබ් එකක් මොකක්ද දෙයක් වෙනවා ඒ කට්ටියගෙම මේ ඉන්නේ අර ළමයා 20ක් නේද හොඳට උදි එතන හරි ඇහැරෙනවා හරි ඉතින් ඔන්න ප්ලේ කරන්න පුළුවන් දැන් අපිට එහෙම යන්න පුළුවන් මේකේ හරි sensitivity පොඩ්ඩක් වැඩි නේ දැන් තියෙනවා hospital එක දැන් පොල්ලා මේක ඉන්නවා එතන කුකුල්ලු ඉන්නවා කිකිලේකුයි කුකුලෙකුයි එල්ඩර් ගාවට තමයි යන්න කියන්නේ හරි අපිට මෙතන වචන තමයි තෝරන්න තියෙන්නේ අපිට මෙතන එයා ගන්න එකක් දෙන්න තමයි යන්නේ අපි මොකද්ද ගන්නෙ STG 44 M1 මොකද්ද ගන්නෙ 200 ගාන එක හරි නෑ ගයිස් ඒක පොඩ්ඩක් තියෙන්නේ ආනේ ඒ බුලට් සම්මෙන්නේ ඒක හරි නෑ ගයිස් ඒක එකයිද කොහෙද තියන්න පුළුවන් මං හිතන විදියට මෙන්න මේක නිකන් ඒකේ ඔව් ඒක ගමු හරි මේ ගත්ත දැන් ගත්ත කියන්නේ ඒක ගන්න යන්න ඕනේ මම හිතන්නේ හරි එන්ටර් දුන්නා ගන්න යන්නද කොහෙද මම හිතන්නේ මේක වාරක් එතන සොම්බීස්ලා ඉන්නවා මාරුවන්න ගන්න එක මුකුත් නැහැ හරි මෙන්න මෙතන තමයි පොල්ලක් ගන්නවද බෝඩ් එකක් ගන්නවද පෑන් එකක් ගන්නවද අපි පොල්ලක් ගමු guys බේස්බෝල් බැට් එකක් ඒක හොඳයි නෑ අපි ගාව තියෙනවා ඒක දැන් තමයි යූස් කරන්න දෙන්නේ guys ඔයගොල්ලන්ට පොඩ්ඩක් වටපිටින් ශබ්ද ටිකක් ඇහෙනවා ඇති ගණන් ගන්න එපා සත්තුත් කෑ ගහනවා ඒකයි හරි අපිට තියෙන්නේ එම් එකෙන් තියන්න හරි අපි දෙන්නම් මේක ඩබල් ටච් කරලා පස්සේ එම් එක ගන්න පුළුවන් හෙඩ් තියන්න පුළුවන් කෝ මේක සෙන්සිටිවිටි වැඩි එකට ගිහිල්ලා අපි වුඩ්ලන්ඩ් එකට යන්න ඕනේ. ඒ කියන්නේ අපේ බේස් එකට. හරි guys. අපි level up වුණා. අපි මෙතෙන්ට යන් මෙතන පොඩි අප්‍රසන්න වැඩක් කරන්න කියනවා මෙයා මේ හදියා අපි ඉතින් කරලා බලමු මෙතන টয়ලට් එකේ යාගේ අතුරද්ද මොකක්ද ටිකක් කරලා තියනවලු ඒක ගන්න තියෙන්නේ ඉතින් අටු සිරාවට කවුද යකෝ මෙච්චර දාන්නේ මේව මේක ඇතුලේ ඇත්තටම guys මෙච්චර අම්මාව
මේ පොඩි කාට මේක අත හොද ගන්න පොඩි කා නෙවෙයි ඉතින් අවුරුදු 20ක් තමයි ඒනට අත හොද ගන්න ඕන අත හොදන්නේ මේ තව උට බත් කන්න නම් එපා වේ බත් නෙවෙයි කන මොකක් හරි කන පාරක් ගන්න ඔක මතක් වුණාම කොහොමද guys hadi ini sudah memiliki wati hilang kai satu dagang hari ini muka apa ini muka muka kamu ini muka kamu shotgun ini buat shotgun yang menggaulkan ini shotgun itu muka kari මෙතන යූස් කරන්න බෑ ආයුධ අපි දැන් ආයිජන් අපේ ආයුධ දුන්නේ කෙනාට ආයුධ ගන්න එකයි බැටන් පොල් අනේ ඒක බේස්බෝල් බැට් එකක් තවන්නේ බැටන් පොල් කියන්නේ බැටන් පොල් නේ ඒක කියන්නේ මේ පොඩි එකා මොකක්ද කියන්නේ level 21 වෙන්නවලු ස්පීච් එක කරන්න මෙයාර මං හිතන්නේ ඒ කියන්නේ ස්ටෝරි එකට සම්බන්ධයක් තමයි ඒක level ගන්න වැඩි වෙනවා ඒ ස්ටෝරි හදන්න හේමු හිත හච්චි තක්කාලි කඩනවා උඹ එහෙම කැඩුවනේ අඩෝ පොලිසියට කියන හොඳේ මගේ කේ ඉස්සරහා තියෙන මගේ තක්කාලි ගහින් හොරෙන් කඩන්න තමයි ඉඳලා වගේ මම මේ කොච්චර මහන්සියෙන් ඉඳලා පැල කරලා වතුර දාලා වතුර නැන්ද මේ නැද්දත් මන්ද දැන් මොකද්ද ගයිස් කරන්න තියෙන්නේ දැන් කාගාවටද යන්න තියෙන්නේ කාගාවට නේ අපිට හිතෙන එක්කෙනෙක් ගාවට අපි දෙන්න ගාවට යා කාට යන්න බෑ අපි ගියේ නෑනේ දෙලිය ගාවට ලද මොකක්ද වන්ද ඒකත් ඕ අපි එනම් මැප් එකේ මොකක් හරි මිෂන් එකකට යන්න මිෂන් එක තමයි ගණන් ගන්න ගයිස් පොඩි විතර චත්තු ටිකක් කෑ ගහනවා මම ඒක පොඩි හරි ගයිස් අපි දැන් එන්ටර් වෙමු වැඩේට හරි ආගස් ඉතින් කියන්නේ ඔලුවට තිබ්බම ඩැමේජ් එක 3 ගුණයකින් වැඩි වෙනවලු. නෝමල්ලු ඇඟට තිබ්බම. මෙන්න මේ එතන ඔලුව කොටසට තියන්න තමයි ඕනේ දැන්. සිම් ගයිස්. ඔලුව මොනවද? කොහොමද ඉන්නේ? හරි ඒක වැඩි වුණා. මොකක් හරි වුණා මම දන්නේ නැහැ ගයිස්. හරි මෙතන ඔලු කුඩු කරන්න තමයි තියෙන්නේ දැන් ඔන්න ඔලුව කුඩු කරා ඔලුව කුඩු කරා ඒක ගයිස් අම්මා කොහොමද හෙඩ් ටික ෆ්‍රී ෆයර් ගහන්නේ උන් පරාදේ මහත් එක්ක බලද්දි මම ගයිස් ෆ්‍රී ෆයර් ගහුම් මරුට තියෙන්නේ මේක ගහන්න බෑ ගයිස් ඌ කියන්නේ ගයිස් මට පෙන්වන්න බැරි ගේම් වලින් එකක් තමයි නේ ෆ්‍රී ෆයර් කියන්නේ ඔයගොල්ලෝ වණී ඉතින් පෙන්වන්න බැරි ගේම් එකක් වෝ කියලා ඒක ගණන් ගන්න නෑ ගයිස් මට ඕන දේ මට පෙන්වන්න බෑ නම් මට පෙන්වන්න බෑ ඔයගොල්ලන්ට කැමති දේ මම කරන්න ඕනේ නේ ගයිස් ඒ කියන්නේ ගේම් එකේ කරනවා මම කියන්නේ මම කැමති නැත්තම් ගයිස් මම කැමති නෑ ඒකට පදදිටි අහන්න බෑ ඉතින් ඉස්කෝලේ ගියාම තෙන් අහන මොකද කැමති නැත්තේ ගහපන්කෝ ගහපන් ඔකට මට පේන්න බැරි ගේම් එකක් තමයි ගයිස් ඒක. බලමු නහුවොත් මට පේන්න බැරි ගේම් එකක් තමයි ඒක. මේ මොකද කුණු කොටකින් ඉන්නේ. ඊයත් නගත බාවිත
Ya, anyway, nagara සභාවේ ඉඳලා සොම්බි කෙනෙක් හිටියේ. උට කොහොමද? එන්න. නම් කුඩුවේ. හරි guys, full clear කරාද කොහෙද මෙතන? අපි දැන් යන්නේ ඉතින් guys මේ ගේම් එකේ මම මෙච්චර තමයි දාන්නේ සිටි එකට ගිහිල්ලාම අපි ගේම් එක නවත්තමු පොඩ්ඩක් ඇවිදලා මොකද මේ නිව් ගියා තියෙන්නේ ට්‍රේඩර් කෙනෙක් පොඩ්ඩක් ඉන්නේ ඒකට බලන්න පොඩ්ඩක් මේක අපිට පුනන්න පුළුවන් ද කොහෙද නේ අනේ මේ උගා අපිට අමුමි කරන්න බැයිද එකකටද වෙයිද එකක්ද හරි අපිට මොකක් ගන්න බැයිද එතන ඕනේ හරි guys අපි වෙන දවසක හම්බෙමු මේක part 2 එකක් අරගෙන ස්ටෝරි ගේම් එකක් නේ guys ස්ටෝරි ගේම් එකක් නම් පාර්ට් ගන්නලා මම මේක ඉවර කරලා දාලා ෆෝන් එකේ ක්ලික් කරනවා නිකන් ගේම් තියාගන්න නෑ නේ guys ස්ටෝරේජ් එක ෆුල් වෙන හරි ඉතින් guys ඔයාගේ අදහසක් හොඳ අදහසක් තියෙනවා නම් ගේම් ප්ලේ එක හොඳයි කියලා දාගෙන subscribe කරලා නැත්නම් දැම්ම subscribe button එකත් on කරගෙන ඊට ළඟ තියෙන bell icon එකත් on කරලා තියාගෙන මම අලුතින් දාපු වීඩියෝ එකක් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් ඉතින් අදටම යන්නම් goodbye